සියාතු සීයා දෙවැනි කොටස. සියාතු සීයට නායෙක් දෂ්ට කරා. එතනින් තමයි අපේ පළවෙනි කොටස ඉවර වුණේ. ඉතින් ඊට පස්සේ සියාතු සීයා වෙද ගෙදරකට එක්ක ගියා. ඔයා සියාතු සීයා පළවෙනි කොටස බැලුවේ නැත්තම් මේ උඩ දකුණු පැත්තේ කාඩ් එක ක්ලික් කරලා සියාතු සීයා පළවෙනි කොටස බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලත් ඔයාලට ඒ කොටස බලන්න පුළුවන්. සියාතු සීයා ගමේ ඉන්න දවස්වල ගමේ උපදූප කේලම් හෙව්වට එයා නැති වුණාම ගමම පාළුවට ගිහිල්ලා. වෙනද සියාතු සීයා විදපු පාරවල් අද පාළුවට ගිහිල්ලා. ගමේ හැමෝටම මේ වෙනස තදින්ම දැනෙනවා. කඩමණ්ඩියෙත් කතා වෙන්නේ සියාතු සීයා ගැන තමයි. කොච්චර සමහර නරක පුරුදු තිබුණත් එයාව හැමෝටම මතක් වෙනවා. මේ හැමෝටම වැඩිය සියාතු සීයා නැති අඩුව වැඩිපුරම දැනුනේ එයාගේ ගෙදර ඉන්න වයසක එළදෙනට. මෙයා ගැන හැමෝටම අමතක වෙලා තිබුණේ. මෙයා බඩගින්නේ මිදුලේ වැටිලා ඉන්නවා. සියාතු සීයට වෙද ගෙදර වෙදකම් කරනවා. අනේ පරිස්සමෙන් කොල්ලෝ පරිස්සමෙන් හෙමින් ගෙනියපන්. ලොකු නැහැ දැන් කොහොමද? පොඩි සනීපයක් තියනවද? ඉදිමුම නම් ටිකක් අඩු වෙලා. ඔහෙගේ මේ වයසත් එක්ක තමයි සනීප වෙන ටික දවසක් යන්නේ. අපි බලමු හෙමින්. සියාතු සීයා කියන්නේ ඇඳකට කොටු වෙලා ඉන්න පුළුවන් චරිතයක් නෙමෙයි. කොච්චර අසනීප තිබුණත් එළියට එක් කරගෙන ඇවිල්ලා මිදුලේ ටික වෙලාවක් වාඩි වෙලා ඉන්න මේ දවස්වලත් එයාට ඕන වුණා. උඹලට මගෙන් වදේනේ. මොකද්ද කරන්නේ බං? මේක ඇතුළට වෙලා ඉන්නත් බෑ, එළියට වෙලා ඉන්නත් බෑ. මං ඇවිදලා කියලා ඉඳපු මිනිහනේ. සියට තාම කකුල බිම තියලා ලොකු දුරක් ඇවිදින්න බෑ නේද? වෙද මහත්තයා කිව්වේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න කියලා. චුට්ටක් කොහොම විවේක ගන්නකෝ. සියාතු සීයා බලන්න ගමේ අයත් එනවා. උඹලත් ආවද? අනේ මගේ එළදෙන ගැන බලපන් බං. ඒ සතාට කන්නවත් නැතුව වැටිලා ඇති කොහෙට හරි වෙලා. පව්වේ සතා. මාමේ දැන් කොහොමද? තාම හරියට සනීපයක් නෑ වගේ නේද? මුළු ගමම පාළුවට ගිහිල්ලා මාම නැතුව. ඒ හැටි සනීපයක් නැහැ දරුවෝ. ගමේ අය විතරක් නෙමෙයි. වෙද ගෙදරට වෙලා වෙදකම් කරගන්න අනිත් ලෙඩ්ඩොත් සියාතු සීයව බලන්න ඇවිල්ලා කතා කර කර ඉන්නවා. ලොකු නැහැ. මට පුළුවන් වෙයි ඔහෙව සනීප කරන්න. හැබැයි තව ටික කාලයක් යයි. සියාතු සීයා දුකින් කල්පනා කර කර ඉන්නවා. කවද වෙනකම් මෙතෙන්ට වෙලා ඉන්න කියලාද? එළදෙන ගැන තමයි මට මතක් වෙන්නෙම. ගමත් පාළුවට ගිහින් ඇති. සියාතු සීයා හෙමින් හෙමින් සනීප වෙයි. හැබැයි ඒ කවදද කියන්න බෑ. තව සෑහෙන කාලයක් ගත වෙයි. ගම්මානයේම සියාතු සීයා නැතුව පාළු වෙලා තියෙයි. සියාතු සීයාගේ එළදෙනට කවුරු හරි ඇවිල්ලා කන්න බොන්න දෙයි. හැබැයි ආය සනීප වෙලා ඉන සියාතු සීයා කේලම් ඕපදූප නම් හොයන එකක් නෑ. හැමෝමත් එක්ක සහයෝගයෙන් ඉඳීවි. මේ වගේ තවත් රසවත් කතා නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.